කෝඩ් එකක් ලියලා ඉවර වුණු ගමන් ඒක කෙලින්ම පාරිභෝගිකයන්ගේ අතට පත් කරනවා කියන්නේ හරියට කිසිව පරීක්ෂාවකින් තොරව අලුත් වාහනයක් පාරට දානවා වගේ භයානක වැඩක්. අනිවාර්යයෙන්ම බ්‍රේක් වැඩද කියලා චෙක් කරන්නේ නැතුව වාහනයක් හයිවේ එකට දැම්මොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අන්න ඒක තමයි. software එකකුත් අන්න ඒ වගේ තමයි. මීට කාලයකට කලින් ලෝකීය ප්‍රසිද්ධ බැංකුවක මොබයිල් ඇප් එකක් අප්ඩේට් කරපු ගමන් මුළු සිස්ටම් එකම ක්‍රෑෂ් වුණා. ඔව් මට මතකයි ඒ සිද්ධිය. මිනිස්සුන්ට සල්ලි ගන්න බෑ, ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. පස්සේ හොයලා බැලද්දී ඒකට හේතුව වෙලා තිබුණේ ඒ අලුත් අප්ඩේට් එක රිලීස් කරන්න කලින් හරියට ටෙස්ට් කරලා නොතිබුණු එක. ඉතින් software එකක් නිර්මාණය කළ පමණින් එය කිසිසේත්ම පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. අර බැංකු සිද්ධිය වගේම ඉතිහාසයේ තියෙනවා ඩොලර් මිලියන ගණන් පාඩු වුණු අභ්‍යවකාශ රොකට් පවා පුපුරලා ගිය අවස්ථා. සිරාවට රොකට් පවා. ඔව්. හුදෙක්ම එක පුංචි software බග් එකක් නිසා ඒ නිසා අහඹ විදියට ටෙස්ට් කරලා කවදාවත් උසස් තත්ත්වයේ මෘදුකාංගයක් බිහි වෙන්නේ නැහැ. ඒකට ඊටාම විධිමත් පියවරෙන් පියවර යන රාමුවක් අත්‍යවශ්‍යයි. අද අපගේ මේ ගැඹුරු විශ්ලේෂණයේ ආරමුණ වෙන්නේත් අන්නේ විධිමත් රාමුව ගැන කතා කරන එකයි. අද අපි පාදක කරගන්නේ software testing life cycle නැත්නම් STLC ගැන තියෙන විශේෂ දේශන සටහන් පෙළක්. අපි මේක ඇතුළට කිමිදිලා බලමු මේ ක්‍රියාවලිය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම විභාග සඳහා සූදානම් වන අයට මේකේ තියෙන මූලික සංකල්ප ගොඩක් වැදගත් වේවි. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන තැන් ටික අපි පැහැදිලි කරගමු. හරි. අපි මේක පැහැදිලි කරගමු. මුලින්ම මොකක්ද මේ STLC කියන්නේ? සරලවම කිව්වොත් STLC කියන්නේ මෘදුකාංගයක් පාරිභෝගික අවශ්‍යතාවලට හරියටම ගැලපෙනවද සහ එහි කිසිම ඩිෆෙක්ට්ස් නැද්ද කියලා තහවුරු කරගන්න පාවිච්චි කරන ක්‍රමානුකූල පියවර මාලාවකට. ඒ කියන්නේ අපි මේකට software testing life cycle කියලා කියනවා. හරියටම හරි. මේක software development life cycle ඒ කියන්නේ SDLC එකේම තියෙන ඊටාම වැදගත් කොටසක්. මේක ප්‍රධාන අරුමන වෙන්නේ අර අහම්බු දෙදිට ටෙස්ට් කරනම වෙනුවට මේ සම්පූර්ණ ක්‍රියාවලිය measurable සහ repeatable තත්යකට පත් කරන එක නේද? ඔව් ඒ කියන්නේ අපිට ඒක මනින්න පුළුවන් වෙන්න ඕනේ. වගේම ඊළඟ ප්‍රොජෙක්ට් එකේදීත් ඒ ප්‍රමිතියෙන්ම නැවත කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් කෙලවා. ඇයි අපි මේකට life cycle හැවත් චක්‍රයක් කියලා කියන්නේ? මේක එක දිගට කරගෙන ගිහින් ඉවර කරන process එකක් නෙවෙයිද? හොඳ ප්‍රශ්නයක්. මට මේක තේරෙන විදිහක නම් මේක හරියට පොතක් සංස්කරණය කරනවා වගේ වැඩක්. අපි පොතක් ලියලා එකපාරක් කියවලා වැරදි හදලා එතනින් නතර කරන්නේ නැහනේ. මුල් පිටපත කියවනවා, වැරදි හදනවා, ආයෙත් කියවනවා. මේක තන්නේ ඒ වගේ නේද? අන්න ඒක තමයි. මෙතන තියෙන විශේෂම දේ තමයි මෘදුකාංග පරීක්ෂාව කියන්නේ කවදාවත් එක දිශාවකට විතරක් යන ගමනක් නවන එක. ඒ කිව්වේ ආපස්සට යනවා කියන එකද? ඔව් ටෙස්ටර්ස්ලා බග් එකක් හොයාගත්තාම ඒක නැවත ඩිවෙලොපර්ස්ලාට යවනවා හදන්න. එතන පැහැදිලි ෆීඩ්බැක් ලූප් එකක් තියෙනවා. ඩිවෙලොපර් එක හැදුවට පස්සේ ආයෙත් ටෙස්ට් කරන්න ඕනේ. එතකොට අර පොතේ උදාහරණය වගේම තමයි. පැහැදිලිවම මේ විදියට ඉටරේෂන්ස් හරහා සිදුවන කන්ටිනියුවස් ඉම්ප්‍රූව්මන්ට් එක නිසා තමයි මේක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කෝඩ් එක ලියනවා, ටෙස්ට් කරනවා, බග්ස් හදනවා, ආයෙත් ටෙස්ට් කරනවා. තේරෙනවා. දැන් එතකොට කොහොමද මේ STLC එක ප්‍රධාන මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය, ඒ කියන්නේ SDLC එකෙන් වෙනස් වෙන්නේ? ගොඩක් අයට මේ දෙක පැටලෙනවා. ගොඩක්ම පැටලෙන තැනක් තමයි ඒක. මට හිතන විදිහට මේකේ ප්‍රධානම වෙනස තියෙන්නේ ගෝල් එකේ. SDLC එකේ අරමුණ වෙන්නේ වැඩ කරන මෘදුකාංගයක් නිර්මාණය කරන එක. හැබැයි STLC එකේ අරමුණ වෙන්නේ ඒ නිර්මාණය කරපු මෘදුකාංගය බිඳ වැටෙන්නේ නැතුව, බග්ස් නැතුව හරියටම වැඩ කරනවා කියලා සහතික කරන එක. ඔව් ඒ වගේම මේකට සම්බන්ධ වෙන කණ්ඩායම් පවා සම්පූර්ණයෙන්ම වෙනස්. STLC එක ඇතුලේ වැඩ කරන්නේ ඩිවෙලොපර්ස්ලා, ආකිටෙක්ට්ස්ලා සහ බිස්නස් ඇනලිස්ට්ලා. එයාලගේ පරමාර්ථය කොහොම හරි සිස්ටම් එක බිල්ඩ් කරන එක. හරියටම හලේ. නමුත් SDLC එක පැත්තෙන් ගත්තොත් එතන ඉන්නේ ටෙස්ටර්ස්ලා, QA ඉන්ජිනියර්ස්ලා. එයාලගේ පරමාර්ථය තමයි ඒ බිල්ඩ් කරපු සිස්ටම් එකේ තියෙන දුර්වලතා හොයාගන්න එක. ඒ කියන්නේ එක කණ්ඩායමක් හදනවා, අනිත් කණ්ඩායම ඒක කඩන්න උත්සාහ කරනවා. ඔව්. ඒ වගේම මේ දෙකෙන් එළියට එන deliverables, ඒ කියන්නේ අවසාන ප්‍රතිදානයන් වෙනස්. ඒ කිව්වේ SDLC එකකින් එළියට එන්නේ working software එකක්, source code එකක් වගේ දේවල්. හැබැයි STLC එකකින් එළියට එන්නේ test cases, bug reports, test summary reports වගේ
තත්ත්වපාලනය සම්බන්ධ ලියවිලි. ඒ කියන්නේ මේක හරියට දවන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වගේ. SDLC කියන්නේ අර කර්මාන්ත ශාලාවේ තියෙන ප්‍රධාන නිෂ්පාදන ලයින් එක. ඒ ලයින් එකෙන් බඩු හැදිලා එනවා. ඊට පස්සේ ඒක කෙලිම කඩට යවන්නේ නැතුව වෙනම කාමරයකට යවනවා. අන්න හරි. ඒ කාමරේ ඉන්නවා ක්වොලිටි කන්ට්‍රෝල් ටීම් එක. එයාලා ඒ බඩු අරගෙන කඩලා බලනවා, හූරලා බලනවා, හරියටම ප්‍රමිතියට තියෙනවද කියලා චෙක් කරනවා. ඒ QC කාමරය තුල වෙන දේ තමයි එතකොට STLC කියන්නේ. ඒක ඊටාම පැහැදිලි උපමාවක්. ඒ QC කණ්ඩායම අනුමත කරොත් විතරයි ඒ නිෂ්පාදනීය පාරිභෝගිකයා අතට යන්නේ. හරි. එතකොට මේ QC process එක නැත්නම් STLC එක ඇත්තටම පටන් ගන්නෙ කොහොමද? කෝඩ් එක ලියලා ඉවර වෙනකන් දින්නේ පරීක්ෂා කරන්න පටන් ගන්න? නෑ. එතන තමයි ගොඩක් අයට වරදින්නේ. කෝඩ් එක ලියලා ඉවර වෙනකන් හිටියොත් ගොඩක් පරක්කු වැඩි. STLC එකේ ප්‍රධාන පියවර 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඔව්. ඒකෙන් පළවෙනි පියවර තමයි requirement analysis කියන්නේ. මෙතනදී කෝඩ් එකක් තියා ඩිසයින් එකක්වත් හැදිලා නැහැ. එතකොට මොනවද ටෙස්ට් කරන්නේ? මෙතනදී මුලින්ම කරන්නේ business requirements document එහෙමත් නැත්නම් BRD සහ functional requirements ඒ කියන්නේ FRS කියන ලියවිලි ටික කියවලා බලන එකයි. ඒ කියන්නේ ක්ලයන්ට් මොනවද ඉල්ලන්නේ කියලා තේරුම් ගන්න එකද? මේක ඒ ලියවිලි කියවලා බලනවා මේගොල්ලෝ මේ ඉල්ලන දේ අපිට ඇත්තටම ටෙස්ට් කරන්න පුරවන්ද කියලා අපි ඒකට ටෙස්ටබිලිටි එක බලනවා කියලා කියනවා. මට තේරෙනවා. මොකද සමහර වෙලාවට ක්ලයන්ට් ඉල්ලනවා මට මාර ලස්සන හරිම වේගවත් ඇප් එකක් ඕනි කියලා. ඔව් ඒක අපහැදලි රික්වයර්මන්ට් එකක්. ඒක ටෙස්ට් කරන්න බෑ. ලස්සන කියන එක මනින්නේ කොහමද? ඒකනේ ඒක තප්පර දෙකක් ඇතුළත ලෝඩ් වෙන්න ඕනේ කියලා වෙනස් කරගන්න ඕනේ. අන්න ඒ දේවල් තමයි මේ ෆීස් 1 එකේදී කරන්නේ. හරියටම හරි. මේ ලියවිලි කියවන අතරතුරේ මූලාශ්‍රවල තියෙන එක විශේෂ ලියවිල්ලක් එදෙනවා කියලා. ඒ තමයි RTM. නැත්නම් Requirement Traceability Matrix. විභාගවලට මුහුණ දෙන අයට මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ දකින්න ලැබෙන වචනයක්. ඇයි මේ RTM එකක් මේ තරම් වැදගත් වෙන්නේ? RTM එකක් කියන්නේ සරලවම කිව්වොත් සිතියමක් වගේ දෙයක්. එහෙමත් නැත්නම් Excel sheet එකක් කියලා හිතන්නකෝ. හරි. එක පැත්තක තියෙනවා client ඉල්ලපු හැම requirement එකක්ම. අනිත් පැත්තේ තියෙනවා අපි ඒ requirement එක test කරන ලියපු test cases ටික. මේ දෙක එකිනෙකට map කරනවා. ඒ කියන්නේ ලින්ක් කරනවා. උදාහරණයක් විදිහට requirement ID 01 එකට test case 05 සහ 06 අදාළයි කියලා අපි ලින්ක් කරනවා. ඒකල කිසිම රික්වයර්මන්ට් එකක් ටෙස්ට් නොකර මගහැරෙන්නේ නැහැ කියලා මේකෙන් අපිට 100% සහතික වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හැබැයි මට හිතනවා මේකේ ඊට වඩා ලොකු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා. හිතන්න ප්‍රොජෙක්ට් එක මැදදී ක්ලයන්ට් එවිත් තියෙනවා අර පළවෙනි රික්වයර්මන්ට් එක දැන් අපිට එපා ඒක වෙනස් කරන්න කියලා. එතකොට අර RTM එක නැත්තම් මුළු ටීම් එකම අනාථයි නේද? මොන ටෙස්ට් කේස් එකද අයින් කරන්න ඕනේ මොකක්ද වෙනස් කරන්න ඕනේ කියලා හොයාගන්න බෑ. හරියටම හරි. RTM එක තියෙන නිසා අර රික්වයර්මන්ට් එකට අදාළ වෙන ටෙස්ට් කේසස් මොනවද කියලා ඒක තත්පරෙන් හොයාගන්න පුළුවන්. ඒක ස්කෝප් ක්‍රීප් එකක්. ඒ කියන්නේ නිතර අවශ්‍යතාවය වෙනස් වෙන වෙලාවට ව්‍යාපෘතියක් බේරගන්න තියෙන ලොකුම ආයුධය. මම ටෙස්ට් කරන්න ඕනේ කියලා දැන් අපි සැලසුම් කරන්න ඕනේ කොහොමද ඒක කරන්න කියලා. මෙතනදී ප්‍රධාන වශයෙන් ටෙස්ට් ප්ලෑන් එකක් හදනවා. ඒකේ තීරණය කරනවා අපේ ස්කෝප් එක මොකද්ද? අපේ ස්ට්‍රැටජි එක මොකද්ද? මේකට කොච්චර සම්පත් ප්‍රමාණයක් සහ කාලයක් යනවද කියලා. අපි මේක සමස්ත ක්‍රියාවලියටම සම්බන්ධ කරලා බැලුවොත් මේ ටෙස්ට් ප්ලෑන් එක තමයි මුළු ටෙස්ටිං ප්‍රොසෙස් එකේම අත්‍යවාරයම. අත්‍යවාරයක් නැතුව ගියක් හදන්න බෑ වගේ තමයි ටෙස්ට් ප්ලෑන් එකක් නැතුව ටෙස්ටිං පටන් ගන්න එක. පැහැදිලි. මේ ප්ලෑන් එක ඇතුලේ පැහැදිලිව සඳහන් වෙන්න ඕනේ අපි මොනවද ටෙස්ට් කරන්නේ එමත් නැත්නම් ඉන් ස්කෝප් මොනවද ටෙස්ට් කරන්නේ නැත්තේ නැත්නම් අවුට් ස්කෝප් මොනවද කියලා ඒ වගේම එක්සිට් ක්‍රයිටීරියා එක මොකක්ද කියන එකත් මෙතනදී තීරණය වෙනවා. පොඩ්ඩක් ඉන්න මොකක්ද ওই එක්සිට් ක්‍රයිටීරියා කියන්නේ? ඇයි අපි කලින්ම තීරණය කරන්නේ ටෙස්ට් කරන්න එක නවත්තන්නේ කොතනින්ද කියලා? බග්ස් තියෙනකන් දිගටම ටෙස්ට් කරන්න පුළුවන්. ප්‍රායෝගික ලෝකයේදී කවදාවත් 100% බග්ස් නැති සොෆ්ට්වෙයාර් එකක් හදන්න බෑ. අනික අපිට අනන්තවත් කාලය සහ මුදල් නෑ දිගටම ටෙස්ට් කර ඉන්න. ඒකත් ඇත්ත. ඒකයි අපි කොන්දේසියක් දාන්නේ. උදාහරණයක් විදිහට high severity bugs 0ක් සහ medium severity bugs 5ක වඩා අඩුවෙන් තියෙනවා නම් අපි ටෙස්ටිං නවත්තනවා වගේ. ඒකට තමයි exit criteria කියන්නේ. ඒක සම්පූර්ණ වුණාම අපි දන්නවා දැන් ටෙස්ට් කළා ඉවරයි කියලා. ඒක මාර ලොජිකල් නේ. හරි. දැන් අපි ප්ලෑන් එකත් හැදුවා. ඊළඟට තමයි තුන්වෙනි පියවර. ඒ කියන්නේ ටෙස්ට් කේස් ඩෙවලොප්මන්ට්. මෙතනදී තමයි ඇත්තටම අර ප්ලෑන් කරපු දේවල් ප්‍රායෝගිකව කඩදාසියට නැත්තම් ටූල් එකකට ගේන්නේ. දේශන සටහනේ 17 වෙනි ස්ලයිඩය විභාගයට යන්න කලින් 10 පාරක්වත් කියවන්න ඕන තැනක්.
මොකද ඒකේ පැහැදිලි කරනවා එකිනෙකට සම්බන්ධ හැබැයි පටලැවෙන ප්‍රධාන සංකල්ප 4ක්. මෙතන තමයි වැඩේ ඇත්තටම රසවත් වෙන්නේ. මේක ලොගින් වෙන සරල උදාහරණයක් අරගෙනම කඩලා බලමු. හොඳ අදහසක්. අපි පටන් ගමු ටෙස්ට් සිනාරියෝ එකකින්. සිනාරියෝ එකක් කියන්නේ අපි පරීක්ෂා කළ යුත්තේ කුමක්ද යන්න ගැන තියෙන ඊටමත් හයි ලෙවල් අදහසක්. ඒක හරියට කතන්දරයක මාතෘකාව වගේ. ඒ කියන්නේ පරිශීලකයාට වළංගු යූසර්නේම් සහ පාස්වර්ඩ් භාවිතා කරලා සාර්ථකව පද්ධතියට ලොගින් වෙන්න පුළුවන් ද යන්න පරීක්ෂා කිරීම කියන එක ටෙස්ට් සිනාරියෝ එකක්. ඔව් මෙතන කිසිම විස්තරයක් නැහැ පියවරවල් නැහැ. ඊළඟට එන ටෙස්ට් කේස් එක. දැන් අර සිනාරියෝ එක පරීක්ෂා කරන්න නම් අපි ඒක පියවරෙන් පියවර විස්තර කරන්න ඕනේ. ටෙස්ට් කේස් එක කියන්නේ අන්නේ පියවර සහ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඇතුළත් සවිස්තරාත්මක ලියවිල්ල. අපි අර උදාහරණයටම ගියොත් පියවර 1 විදිහට එන්නේ බ්‍රවුසරය ඕපන් කරලා ලොගින් පිටුවට යන්න. පියවර 2 යූසර්නේම් බොක්ස් එකේ නිවැරදි යූසර්නේම් එක ටයිප් කරන්න. පියවර 3 පාස්වර්ඩ් බොක්ස් එකේ නිවැරදි පාස්වර්ඩ් එක ටයිප් කරන්න. පියවර 4 ලොගින් බොතම ක්ලික් කරන්න. ඊට පස්සේ expected result එක. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ තමයි පරිශීලකයා ඩෑෂ්බෝඩ් එකට සාර්ථකව පිවිසිය යුතුයි කියන එක. මේ සම්පූර්ණ විස්තරය තමයි ටෙස්ට් කේස් එක. හරියටම හරි. ඊළඟට 3 වෙනි එක. ඒ තමයි ටෙස්ට් ස්ක්‍රිප්ට්. දැන් මේ ලියපු ටෙස්ට් කේස් එක මිනිස්සෙක්ට අතින් කරන්න පුළුවන් නේද? ඔව්. හැබැයි අපි හිතමු අපිට මේක දවසට 10 වතාවක් ටෙස්ට් කරන්න ඕනේ කියලා. මිනිස්සෙක්ට ඒක කරන්න බෑනේ. එතකොට අපි කරන්නේ අර ලියපු පියවර ටික කම්පියුටරයට තේරෙන භාෂාවකින්. ඒ කියන්නේ කෝඩ් එකකින් ලියනවා. ඔව්. උදාහරණයක් විදිහට Python එක Selenium පාවිච්චි කරලා අපි කෝඩ් එකක් ලියනවා. අර බොතම් ක්ලික් කරන්න, ටයිප් කරන්න, අන්නේ ලියන කෝඩ් එකට තමයි ටෙස්ට් ස්ක්‍රිප්ට් එකක් කියන්නේ. ඒක හරියට අදෘශ්‍යමාන මිනිසෙක් කීබෝඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා ටෙස්ට් කරනවා වගේ වැඩක්. නියම පැහැදිලි කිරීමක් සහ අවසාන සංකල්පය තමයි ටෙස්ට් ඩේටා. ඒක ඊටාම සරලයි. අර පරීක්ෂණය කරන්න නම් අපිට ඇත්තකම ටයිප් කරන්න වචන දෙකක් ඕනේනේ. යූසර් නේම් එක විදිහට අපි දෙන ටෙස්ට් යූසර් කියලා නමත් පාස්වර්ඩ් එක විදිහට දෙන password 123 කියන වචනය තමයි ටෙස්ට් ඩේටා වෙන්නේ. ඔව්. ඉතින් විභාගයේදී මේ හතරේ වෙනස ඇහුවොත් ඔය ලොගින් උදාහරණේ ඒ විදිහටම ලියලා පැහැදිලි කරොත් සම්පූර්ණ ලකුණු ගන්න පුරුවල්. ඒ වගේම මේ දේවල් මැනේජ් කරන්න අපි Zephyr, TestRail වගේ tools පාවිච්චි කරනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපිට ටෙස්ට් කේස් තියෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තියෙන්නේ phase 4. ඒ කියන්නේ test environment setup. ලියපු test case run කරන්න අපිට පරිසරයක් හදාගන්න ඕනේ. මෙතනදී hardware, software, network මේ හැම දෙයක්ම සූදානම් කරනවා. හැබැයි මෙතනදී ගොඩක් අයට යන සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේකට වෙනමම පරිසරයක් හදන්නේ? ඩෙවලොපර්ස්ලා මේක කෝඩ් කරන ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකේම මේක රන් කරලා බැලුවම ඉවරයි නේද? මොකටද cloud servers අරගෙන AWS Azure පාවිච්චි කරලා වෙනම setup එකක් හදන්නේ? ඒක තමයි හොඳම උදාහරණය තමයි මේක. මෙහෙම හිතන්නකෝ. ඔබ අවන්හලක ප්‍රධාන කෝකියා කියන ඔබ කුස්සියේ ඉඳන් කෑම එක හදනවා. ඒක තමයි ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක. හරි. කුස්සියේ තුලේ එළවලු කපනවා, ගින්දර දානවා හැමතැනම බඩු. ඒ ඇස්සේ කෑම එකේ රස බලන්න බැහැනේ. ඒක වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ කෑම එක කුස්සියෙන් එළියට අරන් පිරිසිදු කෑම මේසකට ගෙනල්ලා තමයි රස බලන්නේ. මාර ලොජික් එකක් ඒක. අන්න ඒ කෑම මේස තමයි ටෙස්ට් එන්වයරන්මන්ට් එක කියන්නේ. ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා ඩෙවලොපර්ස්ලා කෝඩ් කරනකොට. එතන ටෙස්ට් කරන්න ගියොත් අපිට ස්ථාවර ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒක මාර පැහැදිලි. ඒ නිසා තමයි අපි UAT, staging, sandbox වගේ විවිධ පරිසරයන් පාවිච්චි කරන්නේ සැබෑ පාරිභෝගිකයාගේ අත්දැකීමට සමාන පරිසරයක් නිර්මාණය කරගන්න. හරි. පරිසරය සකස් කරගත්තට පස්සේ අපි එළඹෙන්නේ phase 5 වෙතයි. ඒ තමයි test execution. මේක තමයි කට්ටියම බලාගෙන හිටපු අවස්ථාව. අර අපි කලින් අනුමත කරගත්ත ටෙස්ට් කේසස් අලුතින් හදපු පරිසරය ඇතුලේ එකින් එක ක්‍රියාත්මක කරලා බලනවා. මේ පියවරේදී තමයි bugs හොයාගන්නේ. හොයාගන්න bugs අපි Jira, Bugzilla වගේ bug tracking tools වල රෙකෝඩ් කරනවා නේද? හරියටම හරි. ඊට පස්සේ ඒ බග් එක ඩෙවලොපර්ට යවනවා. එයා ඒක හැදුවට පස්සේ අපි නැවත ඒක රීටෙස්ට් කරනවා. මේක ටිකක් කාර්යබහුල පියවරක්. ඉතින් මේ හැමදේම අවසානයේදී නිර්මාණය වෙන ඊටාම වැදගත් ලියවිල්ලක් තියෙනවා. ඒ තමයි test execution report එක. මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද මේ test execution report එකක තියෙන සැබෑ වටිනාකම මොකක්ද මැනේජ්මන්ට් එකට? ඒක හරියට මෘදුකාංගයේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වන රුධිර වාර්තාවක් වගේ.
ඒකේ පැහැදිලිව තියෙනවා අපි ටෙස්ට් කේස් 1000ක් රන් කරා. ඒකෙන් 800ක් පාස් වුණා, 150ක් ෆේල් වුණා, 50ක් තවම රීටෙස්ට් කරනවා කියලා. එතකොට මැනේජ්මන්ට් එකට පුළුවන් තීරණයක් ගන්න. ඕ මේ සංඛ්‍යාත්මක දත්ත දිහා බලලා තමයි ප්‍රොජෙක්ට් මැනේජර් තීරණය කරන්නේ. හරි අපිට මේක හෙට රිලීස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් නෑ මේක තාම රිලීස් කරන්න බෑ ගොඩක් ෆේල් වෙලා තියෙනවා කියලා. ඒ තීරණය ගත්තාට පස්සේ අපි හිතමු ටෙස්ට් කරලා ඉවරයි කියලා. ඊළඟ පියවර මොකද්ද? ටෙස්ට් කරලා ඉවර වුණාම ඒක අතහැර දාලා යන්න බෑනේ. අන්න එතනට තමයි අවසාන පියවර එන ෆේස් 6 ටෙස්ට් සයිකල් ක්ලෝෂර් ආදාළ වෙන්නේ. මෙතනදි කරන්නේ අර අපි මුලින් කතා කරපු එක්සිට් ක්‍රයිටීරියා සපිරුණාද කියලා බලලා සම්පූර්ණ ටෙස්ට් සයිකල් එක වහලා දාන එක. ඒ වගේම මෙතනදි තව වැදගත් දෙයක් කරනවා. ඒ තමයි lessons learned ලේඛනගත කරන එක. අනිවාර්යෙන්ම අපි මේ ප්‍රොජෙක්ට් එකේදී මොනවද කරපු වැරදි මොනවද සාර්ථක වුණ දේවල් කියලා අපි ලියා ගන්නවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකේදී ඒ වැරදි නැවත නොවෙන්න ඒක ලොකු උදව්වක් වෙනවා. මේ ක්ලෝෂර් පියවරේදී තවත් ලොකු මාතෘකාවක් අපිට මූලාශ්‍රයෙන් හමු වෙනවා. ඒ තමයි ටෙස්ට් මෙට්‍රික්ස්. මේ මෙට්‍රික්ස් ප්‍රධාන කොටස් 3කට බෙදලා තියෙනවා කියන එක විභාගයට අනිවාර්යෙන්ම මතක තියාගන්න. මේක ටිකක් පැටලෙන තැනක්. ගොඩක් අය පැටල ගන්නවා. පළවෙනි එක process metrics, දෙවෙනි එක product metrics, තුන්වෙනි එක project metrics. මේ තුනෙන් ඇත්තදම මොනවද මනින්නේ? process metrics වලින් මනින්නේ අපේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය. උදාහරණයක් විදිහට cycle time එක. ඒ කියන්නේ එක බග් එකක් හොයාගෙන ඒක report කරලා ඒක හදලා නැවත ටෙස්ට් කරන්න කොච්චර වෙලාවක් යාද කියන එක. ඒක දවස් 5ක් නම් අපේ process එක slow. ඒක අඩු කරගන්න ඕනේ. අන්න හරි. ඊළඟට product metrics. ඒකෙන් මනින්නේ අපේ මෘදුකාංගයේ ගුණාත්මක භාවය. හොයාගත්ත ඩිෆෙක්ට්ස් ගණන සහ ඒ වගේ භයානකකම. ඒ කියන්නේ ඩිෆෙක්ට් සිවියරිටි එක මනින්නේ මෙතනදී. ඩිෆෙක්ට් සිවියරිටි කිව්වම මට මතක් වෙන්නේ ඇප් එකේ එක ස්පෙලිං මිස්ටේක් එකක් තියෙන එකයි පේමන්ට් ගේට්වේ එක වැඩ කරන්නේ නැති එකයි දෙකම බග්ස් උනාට ඒ දෙකේ බරපතලකම සම්පූර්ණයෙන්ම වෙනස්. පැහැදිලිවම පේමන්ට් ක්‍රෑෂ් වෙන එක හයි සිවියරිටි. ඒ දේවල් මනින එක තමයි ප්‍රොඩක්ට් මෙට්‍රික්ස් වලින් කරන්නේ. එතකොට අන්තිම එක ප්‍රොජෙක්ට් මෙට්‍රික්ස් වලින් මොකද කරන්නේ? වල් මනින ප්‍රොජෙක්ට් මෙට්‍රික්ස් හරහායි. මේ මෙට්‍රික්ස් තුන හරියට මැනේජ් කරොත් විතරයි ඊළඟ ප්‍රොජෙක්ට් එක මීට වඩා සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ කතා කරන තරම් මේක ලේසි නෑනේ ප්‍රායෝගික ලෝකයේදී. දේශන සටහනේ අන්තිම හරියේ පෙන්වා දෙනවා STLC කියන ප්‍රධාන අභියෝග. එහෙමත් නැත්නම් challenges ගැන. මට පේන විදිහට ලොකුම අභියෝගය තමයි unclear requirements කියන්නේ. ඒ කියන්නේ ක්ලයන්ට්වත් හරියටම අදහසක් නෑ යාට මොකද්ද ඕනේ කියලා. එතකොට අපි කොහොමද ඒක ටෙස්ට් කරන්නේ? අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තමයි time constraints. ඒ කියන්නේ කාලය මදිවීම. ගොඩක් වෙලාවට ඩෙවලොපර්ස්ලා කෝඩ් කරලා ඉවර වෙද්දි ඩෙඩ්ලයින් එකට කිට්ටු වෙලා. එතකොට ටෙස්ටිං ටීම් එකට ටෙස්ට් කරන්න කාලය ඉතුරු වෙන්නේ නැහැ. එයාලන්ට රෑ නිදිමරාගෙන ටෙස්ට් කරන්න වෙනවා. සහ අර කලින් කතා කරපු ස්කෝප් ක්‍රීප් එක. ටෙස්ට් කරන්න පටන් ගත්තාට පස්සේ ක්ලයන්ට් එවිත් අලුත් ෆීචර්ස් ඉල්ලනකොට අර අපි මුලින්ම හදපු RTM එක, ටෙස්ට් ප්ලෑන් එක, ටෙස්ට් කේසස් මේ ඔක්කොම මුලින් ඉඳන් වෙනස් කරන්න වෙනවා. ඒක STLC ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරනවා. මේකෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. කණ්ඩායම් අතර සහයෝගීතාවය නොමැතිකමට ලොකු ප්‍රශ්නයක්. ඩෙවලොපර්ස්ලා හිතනවා QA ටීම් එකේ ඉන්නේ යාළගේ වැරදි අල්ලන්නේ කියලා. එතකොට යාලා අතර යුද්ධයක් ඇති වෙන වෙලාවල් තියෙනවා. හැබැයි මේ දෙගොල්ලොම එකතු වෙලා වැඩ කරොත් විතරයි සාර්ථක නිෂ්පාදනයක් එළියට එන්නේ. හරි අපි දැන් අද දවසේ කතා කරපු දේවල් ඔක්කොම එකතු කරලා විභාගයට මුහුණ දෙන අයට මතක තියාගන්න පුළුවන් විදිහේ පොඩි මෙමරි හැක් එකකට යමු. මේ පියවර 6 ලොජිකලි මතක තියාගන්න. හොඳ අදහසක්. මුලින්ම අපි ටෙස්ට් කරන්න ඕනේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක රික්වයර්මන්ට් ඇනලිසිස්. ඊට පස්සේ ඒක කොහොමද කරන්නේ කියලා ප්ලෑන් කරනවා. ඒක ටෙස්ට් ප්ලෑනින්. ප්ලෑන් එකට අනුව පියවර ටික ලියනවා. ඒක ටෙස්ට් කේස් ඩෙවලොප්මන්ට්. ඊට පස්සේ ලියපු ටික රන් කරන්න පරිසරයක් හදනවා. ඒක ටෙස්ට් එන්වයරන්මන්ට් සෙටප්. පරිසරය හැදුවට පස්සේ ඇත්තටම රන් කරලා බග්ස් හොයනවා. ඒක ටෙස්ට් එක්සිකියුෂන්. සේරම ඉවර වුණාම වාර්තා හදලා වහලා දානවා. ඒක ටෙස්ට් ක්ලෝෂර්. ඔන්න ඔය සීක්වෙන්ස් එක ඔළුවේ තියාගන්න. ඒ වගේම RTM කියන්නේ මොකද්ද? සහ ලොගින් උදාහරණයෙන් අපි කතා කරපු සිනාරියෝ, කේස්, ස්ක්‍රිප්ට්, ඩේටා අතර වෙනස අනිවාර්යයෙන්ම මතකයේ තියාගන්න. ওই ටික පැහැදිලි නම් STLC සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට බය නැතුව උත්තර ලියන්න පුළුවන්. අවසාන වශයෙන් මේ සාකච්ඡාව ඉවර කරන්න කලින් අලුත් දෙයක් ගැන හිතන්න මම පොඩි අදහසක් ඉතුරු කරලා යන්නම් අපේ ශ්‍රාවකයන්ට. අද අපි මේ සම්පූර්ණයෙන්ම කතා කළේ මිනිස්යන් විසින් සැලසුම් කරලා මිනිස්යන් විසින් ක්‍රියාත්මක කරන ටෙස්ටිං ක්‍රියාවලියක් ගැන. ඔව්. හැබැයි අද ලෝකයේ දිහා බැලුවම
කෘත්‍රිම බුද්ධිය එහෙවත් නැත්නම් AI ඊටමත් වේගෙන් කේතලියන්න පටන් අරන් තියෙනවා. ඉතින් හිතන්න AI එක විසින්ම කෝඩ් කරන අනාගතයකදී මේ STLC ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම 100% ඕටෝමේටඩ් වෙයිද? ඒ කියන්නේ AI එකම කෝඩ් කරලා AI එකම ටෙස්ට් කරගන්නේද කියන එක නේද? අන්න හරි. එයිමත් නැත්තම් මෘදුකාංගයක තියෙන්න පුළුවන් AI එකටවත් හිතාගන්න බැරි අමුතුම විදිහේ ප්‍රශ්න අපි කියන්නේ unknowns කියලා. අන්න ඒ වගේ දේවල් හොයාගන්න මිනිස් පරීක්ෂකයන්ගේ තීරණාත්මක චින්තනය මීටත් වඩා වැදගත් වේද? ඒක මෘදුකාංග ශාස්ත්‍රයේ අනාගතය තීරණය කරන අතිශය වැදගත් ප්‍රශ්නයක්. AI එකට ලොජික් එක ටෙස්ට් කරන්න පුළුවන් වුණාට මිනිස්සෙක්ගේ අත්දැකීම ටෙස්ට් කරන්න අමාරුයි. ඒ ගැන හිතලා බලන එක වටිනවා. අනිවාර්යයෙන්ම. ඒකත් එක්ක අද අපේ ගැඹුරු විශ්ලේෂණය අපි මෙතනින් අවසන් කරනවා. මිලකට මේ වගේම තවත් වැදගත් මාතෘකාවක් අරගෙන හමු වෙමු. නැවත